මෙරට අපනයන ආදායම මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 3347ක් දක්වා 5.3%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ. රෙදිපිලි හා ඇඟලුම් කුළුබඩු ආහාර පාන වර්ග දුම්කොළ වර්ග පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළ යාම අපනයන ආදායම් වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද මහ බැංකුව සඳහන් කරයි. රෙදිපිලි හා ඇඟලුම් අපනයන ආදායම 111.1කින් කුළුබඩු අපනයන ආදායම 175කින් ආහාර පාන වර්ග දුම්කොළ අපනයන ආදායම 123.8කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී ඉහළ ගොස් ඇත. පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම 126.6කින් තේ අපනයන ආදායම් 104.6කින් ඉහළ ගොස් ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වුවද මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට ආනයන වියදම පෙර වර්ෂයේ මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4887ක් දක්වා 111.1කින් ඉහළ ගොස් ඇත.